ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් ඔබ සියලු දෙනාට. ඔන්න අපි ආරාධනා කළා අපේ දූ පුතුන් හැම දිනාටම එකතු වෙන්න කියලා. හයේ අපේ සිංහල පන්තියට ආයේ අපේ ඔන්ලයින් සිංහල පන්තියට. දැන් අද අගෝස්තු 11 සටහන් වෙලා තියෙනවා මේකේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා පෞගේ සති දෙකේ අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණා. එසේ වුවත් අද මම ආරාධනා කළා ඔබ සියලු දෙනාටම මේ වැඩසටහන එකතු වෙන්නට කියලා. එතකොට මේ අපි අද අමතර පන්තියක් පුතේ ක්‍රියාත්මක කරන්නේ බදාදා මරියන් අද ගහරුවාදා අපි අමතර පන්තියක් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒකට හේතුව තමයි පෞගේ සති දෙකේම අපිට මොකක් හරි හේතුවක් නිසා පන්තිය කරගන්න බැරි වුණා. ඉතින් ඒ සඳහා විකල්පයක් ලෙස ඔන්න අද දවසේ මේ අමතර පන්තිය සඳහා අපි ඉඩ අවකාශය යොදා ගත්තා. එතකොට මේ සෙනසුරාදා සාමාන්‍ය විදියට පන්තිය තියෙනවා පුතේ. දැන් මේක ඉවරුණාට පස්සේ මම නිබන්ධනය ඕගලන්ට නිකුත් කරනවා. එතකොට ඕගලන්ට පුළුවන් ඒ පන්තියට සම්බන්ධ වෙන්න. හරි. අපි ගිය සතියේ අන්තිමට කතා කළේ පුතේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. ඕකේ එක කතාවක් මම ඔයගලන්ට ඉගැන්නුවා. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියන කතාව හැර දැන් ඔය වීඩියෝ එකේ දර්ශනයේදී ඔබ දකින්න ඇති අපි කතා බහ කරා ගඟට ඉනි කැපුවා වගේ කියන අදහස. ඒතකොට මේකේ කතන්දර තුනක් පදනම් කරගෙන පාදක කරගෙන මේ ප්‍රස්තා පිරුළු ගොඩ රැගිලා තියෙන්නේ හැටි පිළිබඳව පුතේ කතා බහ කරනවා අපිට දැක බලා ගන්නට පුළුවන්. එතකොට කිසියම් අවස්ථාවකට ගැළපෙන පරිදි යොදාගත හැකි දිනුලි මේ ඉපැරණි කියමන් ප්‍රස්තා පිරුලක් ලෙස අපි හඳුන්වුවා. මතකයි ඔයගලන්ට මම ගිය සතියේ කළා. එතකොට ප්‍රකාශ කරන කෙනා මේ සිද්ධිය සිත් ගන්න ආකාරයට ප්‍රකාශ කරනවා නම් පුතේ අන්න ඒක ප්‍රස්තා පිරුලක් වෙනවා. එතකොට මේකට අයිතිකාරයෙක් නෑ. මේ ජනශ්‍රුතිය පදනම් කරගෙන අපේ පැරැන්නෝ විසින් ගොඩනගාගත්ත සුවිශේෂ දෙයක්. ඉතින් කොහොම හරි ප්‍රස්තා පිරුලුවට හැම ප්‍රස්තා පිරුලක්ම නිකන් ආවට ගියාවට හැදිලා නැහැ. වට පස්බුම් වෙච්ච රසවත් කතා තියෙනවා පුතේ. කොහොම හරි ඔයගොල්ලෝ නිකන් වෙලාවක පුස්තකාල පරිහරණය කරනවා නම් අන ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ විසින් සම්පාදනය කළද පිරුළු කතා කෘතිය කියවන්න පුතේ. පිරුළු කතා පොත කියවන්න. මේකෙන් මම පළවෙනි පිරුළ කතා කරා. පළවෙනි පිරුළ කතා කරා. එතකොට අපිට තියෙන්නේ දෙවෙනි කතාව පිළිබඳ පොඩි විග්‍රහයක් කරන්න. හරිද? අපි එහෙනම් පළවෙනි පාඩම කතා බහ කරපු නිසා එදා අපි අද කතා බහ කරමු. තාම ලස්සන කතාවක් අන්න. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා වගේ. අපි හොයලා බලමු පුතේ මොනවද මේ මරණ තුන. මරණ තුනක් මොකද්ද සිද්ධ වුනේ කියලා ආයේෂා අපි හොයලා බලමු. එතකොට මේ ඒ මත තමයි මේ පිරුළ ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට අපේ ජන ජීවිතයේ අපිත් හුඟක් වෙලාවට මේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය වගේ සිද්ධි වලට එකතු වෙනවා. සිද්ධි වලට සම්බන්ධ වෙනවා. ඒ සිද්ධි නිසා යම් යම් ප්‍රශ්න වලට මුහුණ පානවා. හරි. අපි එමනම් කියවමුද බලන්න. හරි. මරියම් කියවන්න මේ කොටස. අපි මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවා කියන කොටස කියවමු. වනාන්තරයේ ඇවිදගෙන ගිය එක් මිනිසෙකුට හදිසියේම ඇලියෙක් මුණ ගැසුණි. තනි අලියා බිහිසුණුය. "ඕ මිනිසා පසුපස පන්නා ආවේය. "ඕ මර බියේද වෙද්දි කැලෑව මැද වූ පාළු ළිඳකට රූටා වැටුණේය. "ඔහු පහළට වැටෙන විට ළිඳ තුල එල්ලෙමින් තිබූ වැල් දෙපොටක් දෑතට හසු වූ බැවින් එම වැල් දෙපොටේ දෑතින් එල්ලී ගත්තේය. ඒත් එක් අතකට හසු වී තිබූ වැල් පොටේ කරවැලා නම් වූ සර්පයෙක්ද විය. මිනිසාගේ අතට හසු වී සිටි නිසා සෙලවී ගත නොහැකිව සිටි කරවැල කෝපයට පත් වී සිටියේය. අත මදක් කෝ පුරුල් වුණත් ඌ සපා කනු නියතය. ඔහු පහළ බැලුවේය." හරි. අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගමු. ඔන්න අපේ මරියම් මේක ලස්සනට කියෙව්වා.
කියවීම තමයි පුතේ මේ දිනුලි තා වැදගත් වෙන්නේ. මම කිව්වා දැන් මේ නිවාඩු මාසේ අපි නිවාඩු කියලා නේද කටයුතු අතහැරලා ඔය නිකම් බකන් නිලාගෙන ඉන්නේ පුළුවන් තරම් අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ, කියවන්න ඕනේ, පොතපත කියවන්න ඕනේ, පුස්තකාල පරිහරණය කරන්න ඕනේ. අන්න එහෙම කරොත් තමයි අපිට මේ භාෂාව පිළිබඳව හොඳ කුසලතාවයක් ඇති කරගන්න පුළුවන්. ඔන්න එක මිනිස්සෙක් වනාන්තරයේ ඇවිදගෙන ගිය එක මිනිහෙකුට ඔන්න ඉස්සරහට එනවා තනියම අලියෙක්. තනි අලියා එනවා. තනි අලියා කියන්නේ බිහිසුණුයි. හරිම ප්‍රචණ්ඩකාරී. හරිම බිහිසුණු සතෙක්. තනි අලියා කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් එක්ක ඉන්නවා වගේ නෙමෙයි. ඌ මිනිසා පසුපස පන්නාගෙන ආවා. අන්න තනි අලියා. ඕ මරබී දිව යද්දී කැලෑ මැද වූ අනේ පාළු ලිඳකට රූටා වැටුණා. රූටා වැටුණා කියන්නේ මොකක්ද? ලිස්සලා වැටුණා. පාළු ලිඳක් තිබුණා. ඒ ලිඳට ලිස්සලා වැටුණා. ඉතින් ඔය ආතප්පාතක් නැහැනේ, දුවනකොට ඔය බලන්නේ නැහැනේ නේද? පණ කඩාගෙන දුවනවා. ඕ පහළට වැටෙන විට ලිඳ ඇතුළ තුල එල්ලෙමින් තිබූ වැල් දෙපොටක් දෑතට අසූ බැවින් එම වැල් දෙපොටේ දෑතින් එල්ලි ගන්න. දැන් අපි උඩත් එමනේ අර ගඟේ ගහගෙන යන මින තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියලා කියනවා නේද? වතුරේ ගහගෙන යනකොට අපි ජීවත් වීම සඳහා යම්කිසි ප්‍රයත්නයක් දරනකොට නේ මොකක් හරි එල්ලෙනවා. එතකොට මෙයාට වැල් දෙපොටක් එක පාට තිබුණා මේක. ඒක එල්ලුණා මෙයායි බයයි මිලිදට වැටෙනවනේ. ඒත් එක අතකට අසු වී තිබූ වැල්පොටේ කරවලා නම් වූ සර්පෙක් විය. දැන් වැල් පොටවල් දෙකක් තිබුණානේ. එක වැල් පොටක හිටියේ කරවලා නැමැති තාම භයානක සතෙක් සර්පෙක්. මිනිසාගේ අතට තරේ අසු වී සිටින නිසා සෙලවි ගත නොහැකිව සිටි කරවලා කෝපයට පත් වෙසට හොඳට තත්ත කරලා අල්ලගත්තා මේ මිනිහා. මුකුත් කරන්න බෑ කරබලාට දැන්. එයාට ඇරින්නත් බෑ, මෙයාට ඇරින්නත් බෑ. ඉතින් හොඳට අතට තද වෙලා ඉන්නේ. එතකොට කරවලා කියන සතාටත් ලොකු කේන්තියක් ආවා. දැන් මේ තද වෙලානේ ඉන්නේ. ඌට දෂ්ට කරන්න විදියකුත් නැහැ, හපා කන්න විදියකුත් නැහැ. අතමදා බුරුල්ලුව හොත් ඌ සපා කනු නියතය. දැන් මේ මිනිසයා කල්පනා කරා අපෝ අත පොඩ්ඩක් හරි මම ලිහිල් කරොත් අනිවාර්යෙන්ම මෙයා මාව සපා කනවා. තරේ කියලා කියන්නේ තදි. තදින් ඔන්න අල්ලගත්තා. ඔව් බලමු දිනුලි කියන්න බලන්න මේ කොටස. දිනුලි. ඔහු පහළ බැලුවේ ලිඳ පතුලේ නාගයෙක් දරන ගසා පෙන්නය නගාගෙන බලා සිටී. ලිඳට වැටුණත් ඌ දෂ්ට කරන නිසකය. එහින්ද සසල වූ ඔහු ඉහළ බැලුවේය. ලින් කට අසල තනි අලියා හොඬ ඔසවාගෙන රැක සිටී. ඒ මොහොතේ ඔහු තුන් ලෙසකින් මරණ තුනකට ලං වී සිටියේය. මිනිසාගේ අනෙක් අතට අසු වී සිටි වැල්පොටේ මී වදයක් තිබුණි. මේ යදය අතට පොඩි වීම නිසා මී පැණි බෑරුණි. ඒ පැණි ඔහුගේ අත දිගේද පගලා ආවේය. මරණ තුනකට මැදිව ඉතා බිහිසුණු මොහොතකට මුහුණ පා සිටියද පැණි දුටු විට ඔහු ඒ කෙරෙහිලෝ විය. සියල්ල මදකට අමතක කළ ඔහු හිස හරවත් අත දිගේ බේරෙන පැණි දිවගා කන්නට පටන් ගත්තේ. ඇති. ඔන්න දිනුලි තාම ලස්සනට එක කිව්වා. දැන් අලියා ඇවිල්ලා බලාගෙන ඉන්නවා මිනිහව අල්ල ගන්න ඕනේ එක මරණයක්. හරිද? ලිඳ පතුලේ නාගෙක් දරන ගසාගෙන පෙනේ ගහගෙන බලාගෙන ඉන්නවා. ඔන්න දෙවෙනි මරණය. දිනට වැටුවොත් මොකද වෙන්නේ? අර නාගයා අනිවාර්යෙන්ම දෂ්ට කරනවා. එක අතකින් කරවැලාව අල්ලගෙන ඉන්නවා. අත පොඩ්ඩක් හරි බුරුල් කරලා ඌ දෂ්ට කරනවා. දැන් මරණ තුනයිනේ. මොකද පළවෙනි මරණය? පළවෙනි මරණය තනි අලියා දැන් බලාගෙන ඉන්නවා ග්‍රහණය කරගන්න. මෙයා වැල්පොට කෙල්ලිලා ඉන්නවා. එතකොට ඉල්ලේ ඉන්නේ වැරදිලා වැල්පොටක් නෙමෙයි මේ කරබලා කියන සර්ප විශේෂය. තුන්වෙනි මරණය
මොකක්ද? එයා බිමට වැටුනොත් අන ලිඳ පතුලේ ඉන්නවා පුතේ. කවුද? නාගෙක්. දරණ ගසාගෙන ඉන්න සර්පරුස නාගෙක්. අන්න මේ විදියට මෙයාට දිනුලි මරණ තුනක් අන්න අනිවාර්ය. එක්කෝ එයාට අලිය ගහනවා, එක්කෝ කරබලා ගහනවා, එක්කෝ එයා බිමට වැටුනොත් සර්පයා දෂ්ට කරනවා. දැන් මේ මරණ තුන අභියස ඉන්නේ. ඔන්න මරණ තුන අභියස ඉන්න මේ මිනිස්යාගේ දැන් වැල්පොටවල් දෙකක් තිබුණා කිව්වනේ. එක වැල්පොටක් කරබලා නැමැති සර්පයා. අනිත් වැල්පොටේ තිබුණේ රසමී වදයක් පුතේ. මේ පෙනි කිව්වම කටට කෙලක් තුනනවා නේද? එතකොට මේ වදය අතට පොඩි වෙච්ච නිසා මොකද උනේ? අර අත දිගේ මේම මී පැණි වැක්කිරෙන්න පටන් ගත්තා. බේරෙන්න පටන් ගත්තා. ඒ පැණි ඔහුගේ දෑත දිගේ ගලාවේය. මරණ තුනකට ඉතා බිහිසුණු මොහොතකට මූණ පා සිටියද පැණි දුටු විට ඒ කෙරේ ලොල් වීය. මොකද ලොල් කියන්නේ? කැමති වුණා, ආස වුණා. ලොල් වුණා කියලා කියන්නේ ප්‍රියමනාප වුණා කියන එකයි. මොකද කරේ? සියල්ල මදකට අමතක කළ ඕ හිසාරවා අත දිගේ බේරෙන පැණි දිවගා කන්නට පටන් ගත්තේ. ඒ කියන්නේ මොකද්ද? මරණයේ පෙනිපෙනි මී පැණි දකින්න ලැබුණා. එයා මී පැණි වල රස අර මරණ තුන ගැනම අමතක කරලා දාලා මී පැණි වල රස විඳින්න කතා කරා. දැක්කද? එතකොට එයාට මෙන්න මේ විදිහේ කවියක් මතක් වුණා. මොකද්ද? වනේ ගිජිදාය දුටුවොත් වනසාය ලිඳේ පණිදාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. එතකොට දැන් අපේ ජනප්‍රවාදවල අපේ ජනශ්‍රුතියේ පුතේ මේ විදිහේ කවියක් නිර්මාණය වුණා. මේ බලන්න. මේක එක නාදමාලා වලට අපි ගායනා කරනවා. හරි එක එක නාදමාලා පාවිච්චි කරනවා. මේ බලන්න මේක තේරුම මොකද්ද කියලා. වනේ ගිජිදාය දුටුවොත් මනසාය. ගිජිදා කියන්නේ ඇත්තා. ඇත්තාට සමාන පදයක් තමයි වනේ ගිජිදා ඇත්තා. දුටුවොත් මනසාය. දැන් මොකද කරන්නේ? එයා මාව දැක්කොත් මගේ මරණය තමයි. ලිඳේ පණිදාය වැටුනොත් ඌකාය. මම බැරි වෙලාවත් ලිඳේ වැටුනොත් ලිඳේ ඉන්නවා කවුද? පණිදාය. කවුද පණිදාය කියලා කියන්නේ? සර්පයාට. ලිඳේ පණිදාය වැටුනොත් ඌකාය. අතකින් කරවැලකේ අතකින් දඩු බෑ. එක අතක කරවැල සතා එලිලා ඉන්නවා. අනිත් අතේ මී පැණි මී වදය දඩු බෑ කියලා කිව්වේ ඒකයි. මී පැණි වදේ එල්ලලා තියෙනවා. අන්තිමට කියනවා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. ඔය කවිය පුතේ පාඩම් කරගන්න ඔයගලන්ට රචනා ලියනකොට එහෙම ඔබේ වාක්කෝෂය දියුණු කරගන්න වාක්කෝෂයේ තිබෙන දේවල් වැඩි දියුණු කරගන්න තාමත්ම වැදගත් කවියක් මේක. අන්තික කතාවක් පවත්වනකොට උනත් රචනාවක් ලියනකොට උනත් මේ සම්බන්ධ මොනවා හරි කතා බහ කරනවා නම් ඔන්න ඔයගලන්ට මේක ආරම්භක ප්‍රස්තුතයේ හැටියට මේ කවිය ගන්න පුළුවන්. අපි බලන්න කවිය නැවත වරක් බලමු. වනේ ගිජිදාය දුටුවොත් වනසාය ලිඳේ පණිදාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. ওই විදිහට ඔන්න මේ කවිය නිර්මාණය වුණා. හරි. අපි පොඩ්ඩක් ඒක බලමු. දැන් ওই කතාව ඔන්න ඕගොල්ලෝ තේරුම් ගත්තා. දැන් ප්‍රස්තාපිරළු ගොඩනගා ගැනීම සඳහා අපිට ඒ වගේ සංසිද්ධි ඕන වෙනවා. එහෙනම් අපි යමුද තුන්වෙනි කතාවට කෞශික. මොකද්ද තුන්වෙනි? හරි අපූර්ව කතාවක්. මේ බලන්න ඇටිකේල් කාපු උගුඩුවා වගේ. දැන් අපි කියනවානේ ඔක නේද? අපි යන සමාජයේ එක එක පුද්ගලයෝ නිකන් තුෂ්ටිම් භූත වෙලා ඉන්නවා නම් අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා ආපෝ මොකද ඔයා නිකන් ඇටිකේල් කාපු උගුඩුවා වගේ කියලා කියනවා. නේද? අපි බලමුද මේ කතාව කොහොමද කියලා. තාම රසවත් කතාවක් පුතේ. ඔන්න අපි බලමු මේ කතාව කොහොමද කියලා. උගුඩුරාල ඇටිකේල් වල අගුණ හොඳින් දැනගෙන සිටියේ. කියන්නේ යාගේ තාත්තා.
උගුඩුවාගේ තාත්තා උගුඩුරාල කියන්නේ. එයා මේ ඇටිකේල් කියන්නේ පුතේ කෙසෙල් වර්ගයක්. කෙසෙල් වර්ගද කෙසෙල්කම් තියෙනවනේ වර්ග ගණනාවක්. දැන් අපේ ජන සමාජයේ කෙසෙල් වර්ග තියෙන ලංකාවේ මං හිතන්නේ 50කට වැඩිය. නමුත් අපි ඒකෙන් කීපයයි දන්නේ. ඇටිකේලුත් ඒ අතර දන්නවා. ඒ තරමට බඩට අසියුරු වෙනත් කෑමක් නැති බව මුළු උගුඩු පරපුරම දනි. දැන් උගුඩුන්ට පේන්න බැරි කෑමක් තමයි මේ ඇටිකේල්. දිනුලි. මේ ඇටිකේල් තරම් මේ බඩට අමාරු අසීරු කෑමක් තවත් ඇත්තේ නැහැ. ඉතින් මේක සාමාන්‍ය දන්නවා ලොකු අය. ඒ නිසා උගුඩුරාල සිය උගුඩු පැටවාට ඇටිකේල් ගැන අනතුරු අඟවමින් අවවාද කරන්න පටන් ගත්තා. නැත්නම් අමතක කරන්න නැතුව ඒ ගැන කියලා දුන්නා. දැන් වැඩිහිටියන්ගේ යුතුයකමක් මේක. මොනවද කියලා දුන්නේ? ඇටිකේල් කනවා තියා ඒ ගැන හිතන්නවත් එපා. යයි උගුඩුරාල කී විට පැංචා ඉසවනා ඒ අවවාද පිළිගැනීමට එකඟ වුණා. තාත්තේ මං කන්නේ නැහැ ඕවා මොකද අපෝ මොකද්ද කියලා එයා සතුටෙන් ඉසවැන්නුවා. ඇටිකේල් ඒව දැක්කොත් කනවා එහෙම නෙමෙයි කියලා කිව්වා. එයා කැලෑවේ ඇටිකේල් මලක් වැටි පැසී ඉදී සුවඳ අමාන්නට වූ විට පැංචාට මහා තමුත්තක් දැනුණා. උන්න යහපැත්තේ කැලෑවේ ඇටිකේල් කැනක් ඇවිල්ලා ඒක හොද්දට ඉදිල්ලා පැහිලා සුවඳ හමනවා මේ උගුඩුරාලගේ පැංචාට හොඳට දැනුණා. සුවඳ පුසුඹ දැනුණා. හැබැයි තාත්තා ඒකම කියපු දෙයක් යට මතක් වුණා. මොකද්ද? ඇටිකේල් කනවා තියා හිතන්නවත් එපා කියලා යට අවවාදයක් දුන්නා. ඒ අවවාදය යාට මතක් වුණා. හරි? කමක් නැහැ. අවවාදේ පැත්තකට ඔළුව තියාගෙන එයා ගියා. එහා ගියා කැලෑවට ගියාට මොකද මං ඇටිකේල් කන එකක් කෑ. නේද? එයා නිකන් ඇවිදින්න යනවා කියලා එයා කිතුවා. එයා කැලෑවට ගියාට මොකද මං ඇටිකේල් කන්නේ නෑ නෝවේ. කැලෑවට ගියා කියලා මම ඇටිකේල් කන්නේ නෑනේ. සිතු ඌ එහා කැලෑවට ඔන්න ගියා. හිමින් මේ ඇටිකේල් ගහ ළඟට ගියා. අතගාලා බැලුවට කාර්යයක් නෑනේ. කියා ඌ ගහ අතගාලා බැලුවා. අපෝ මේක අත ගැව්වා කියලා ඩක් නෑනේ. ඔක පොඩ්ඩක් මම ලස්සනට අතගාලා බලනවා කියලා අන්න ගුඩු පැංචා තීරණය කළා. ගහට ටිකක් නැගලා බැරුවට වරදක් වෙන්නේ නැහැනේ. යයි තමාටම කියාගත්තු ගඩ බඩ ගෑවෙලා. අපෝ තාත්තා කිව්වේ කණ්ඩ එපා කියලා විතරයිනේ. ගහට බඩ ගෑවට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඕක මොකද්ද? කියලා ඉවරලා උගුඩු පැංචා මොකද කරේ? අන්න මේ ඇටිකේල් ගහට නැගලා බැලුවා. බලලා තීරණය කරා මොකද්ද? ඇටිකේල් ටිකක් ඉඹලා බලන්න ඕනේ. කන්නේ නම් නැහැ. කියා ඌ ඇටිකේල් නහයට තබා බැලුවා මරියම්. අපෝ තාත්තා මට කිව්වේ කන්න එපානේ. ඉඹින්න එපා කිව්වේ නෑනේ. නාසයට ගඳ සුවඳ බලන්න එපා කිව්වේ නෑනේ. මම ගඳ සුවඳ බලනවා කියලා එයා මොකද කරේ? නායට ඔන්න තියලා බැලුවා. අපූර්ව සුවඳ. අම්මෝ ඉන්න බෑ රසනහර පිනා යන සුවඳක් එනේ. අපූර්ව සුවඳ. එක ගෙඩියක් අරන් කටේ තියලා රහ විතරක් බලන්න ඕනේ. කන්න නම් හොඳ නෑ. ඒතකොට තාත්තා කියපු දේ මතක් වුණා. ඇටිකේල් බලන්නවත් එපා අතවත් තියන්න එපා. එක ගෙඩියක් එකම එක ගෙඩියක්. ඔන්න ඔය කාලා බලනවා. කමක් නෑ. තාත්තා කිව්වේ ගොඩාක් කන්න එපා කියලානේ. එක ගෙඩියක් කාලා බලනවා කියලා එයා මොකද කරේ? එක ඇටිකේල් ගෙඩියක් ඉදිලා තිවිච්ච ඇටිකේල් ගෙඩියක් යවුවා. කෑලා බැලුවාම ඒවා හරීම රසයි. එයාට ඒක තේරුණා. දැන් මොකද උනේ? පොඩි කෑල්ලක් කාලා බලන්න ඕනේ කියලා මෙයා කෑල්ලක් කෑවා. ගොඩක් නම් කන්නේ නෑ මයිකියෝ. ඌ කුඩා කෑල්ලක් කා බැලුවා. මම නම් තාත්තා කියපු දේ අහන්න හොඳ දරුවෙක්. මම ගොඩාක් කන්නේ නෑ. පොඩ්ඩක් කනවා කියලා චුට්ටි කෑල්ලක් කාලා බැලුවා. හැබැයි ඒවා හරි රසයි. ඒවා ඉතා රස බව දැනූ ගෙඩියම කා දැම්මේ. දැන් මොකද කළේ? පොඩි කෑල්ලක් කනවා කියලා තීරණය කරපු උගුඩු පැංචා මොකද කළේ? සම්පූර්ණ ගෙඩියම කාලා දැම්මා.
දැන් ඉතින් කාපු එකක් කාපු එකේ ඉතින් තව දෙක තුනක් කාලම යන්න ඕනේ කියලා ඌ සිතුවා ඌ කෙමෙන් මුළු ඇටිකේල් කැන්නම කාලා දැම්ම කවුස් එක. අයියෝ දැන් මං එකක් කාපු එක ඕක ඉතින් මොකද්ද දෙකක් කනවනේ. ඕක ඉතින් දැන් එකක් කිව්වවත් එකයි කැනම ගෑවත් එකයි. වැඩක් නැහැනේ. ඒ කියලා එයා මොකද කරේ? කීඩ් දෙකක් කෑවා, තුනක් කෑවා, හතරක් කෑවා. මරියම් අන්තිමට ඇටිකේල් කැනම කෑවා. ඇටිකේල් කැනම කෑවා. ඔන්න පහුවෙන්ද තමයි රිසල්ට් එක ලැබෙන්නේ. මේ බලන්න. මල පහ කරන්නට ගියේ උඩු පැංචාට ඇති වූ සුළු පටු අපස්ථාවක් නොන්න පහුවෙනිදා දිනුලේ මල පහ කරන්න ඔන්න දැන් අපි කවුරුත් දවස ආරම්භ කරනකොට නේද පහු පෙර සතියේ කාපු බීපු වෙලා දි รา පත් වෙච්ච දේවල් අපි මල පහ මගින් නේද ඒක වැසිකිළියට ගිහිල්ලා ඉවත් කරනවා. ඒ සිද්ධියම තමයි මේ උගුඩු පැංචට උනේ. උගුඩු පැංච මොකද කරේ? ඔන්න ගියා මල පහ කරන්න. යනවා තටමනවා දිනුලේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. අනේ දෙයනේ තාත්තගේ අවවාද පිළිගත්තා නම් මෙච්චර හොඳද කියලා අන්න යාට එතකොට තේරුණා. තාත්තා කියපු දේ මං ගත්තේ නෑ, කනකටවත් ගත්තේ නෑ. අපෝයි මං කරගත්තු මෝඩකම කීමේ උගුඩු පැංච ඉකිබිදිමින් හඩන්න පටන් ගත්තා. ඉකිබිදිමින් හඩන්න පටන් ගත්තා. මං තාත්තා කියපු දේ එක වචනයකට සත පහකට ගණන් ගත්තේ නැති එක විපාක කියලා මල පහ කරන්න ගිහිල්ලා එයාට තරුණා මෙහාට ඇඹරෙනවා බඩ අල්ල ගන්නවා තටමනවා ඒක හරි යුද්ධේ උගුඩුවට ඒක කරගන්න බැරි වුණා. දැන් මොකද වෙන්නේ? අපි බලමු මේ කතාව. අන්න හරි එතකොට ඇටිකේල් කාපු උගුඩු වගේ කියන්නේ අන්න ඒක තමයි. මේකේ කතාව මේ විදිහට තමයි සාරාංශ කරලා තියෙන්නේ. අපි අන්න එපා කියලා තාත්තා කියපු දෙයක් කාලා අහිතකර ප්‍රතිඵල තමන්ට භුක්ති විඳින්න සිදු වෙනකොට අන්න ඕක අපි පාවිච්චි කරනවා. බැලු ඇටිකේල් කාපු උගුඩු වගේ. අපි මේ කතාවත් පොඩ්ඩක් බලමු. එතකොට ඔන්න ඇටිකේල් කාපු උගුඩු වගේ කතාව අපි බැලුවා. දැන් ඇටිකේලුත් දැක්කා නේද කොයි වගේද කියලා. හරි. එතකොට අපි අද මේ ගහරුවාදා අමතර වෙලාවක් අරගෙන කරන්න පුතේ ගිය සති දෙකේම පොඩි ගැටලුවක් තිබුණ නිසා පන්තිය කරගන්න බැරි වුණා. ඉතින් අපි ඒ වෙනුවට තමයි අද මේ ඕගොල්ලත් එක්ක කතා බහ කරන්න. ලබන සෙනසුරාදා සාමාන්‍ය විදියට සිංහල පන්තිය තියෙනවා. දැන් මම මේක ඉවරෙච්ච ගමන් සෙනසුරාදා නිබන්ධනේ දාන්න. හරි? රයිට්. අපි එහෙමනම් කතා අනිත් යාළුවන් අරුත් වලට යම් බලන්න. අරුත් පැහැදිලි කරගමු පුතේ. මේකේ තියෙනවා මේ බලන්න. මේක දැනගෙන ඕනේ පාඩමට අභ්‍යාසයට අපි උත්තර ලියන්න. සැඩපාර කියලා කියන්නේ වේගෙන් ගලා බසින දිය පාරකට. ඔන්න පුතේ තියෙනවා පැහැදිලිව අරුත්. බිහිසුණු කියන්නේ බලන්න මොකද්ද කියලා? බිය උපදවන. බියසුළු නේද? ගිජිදා කියන්නේ අන්න ඇත්නායකයා. හස්තියා නේද? හස්ති රාජ්‍යයා කියන පදේ අපිට ගන්න පුළුවන්. ගිජිදා. පණිදා කියන්නේ නාගයා. නයා සර්පයාට කියන වචනයක් තමයි කීතවත් බස් වහර තුල මේ පණිදා කියන එක ගන්න. අසීරු නම් දන්නවා අමාරු අරි. කේල් මලක් වැටෙනවා කියන්නේ මොකක්ද? කේල් මලක් වැටෙනවා කියන්නේ ගහක අලුතෙන් කේල් කැනක් හටගන්න එකට කියනවා පුතේ අපි ආන්න කේල් මලක් වැටෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් නේද අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් වචනයක්. ක්‍රමයෙන් කියන එක දානවා මල පහ කරනවා කියන්නේ අසූචි පිට කිරීම. ඒක ඔයගොල්ලෝ දන්නවා. තරේ කියලා කියන්නේ තදින් අවවාද කරනවා. තරේ කියලා කියන්නේ තදට මේක බලනවා. එහෙනම් අපි බලමුද උත්තර කොහොමද ගත්ත කියලා ලිව්වේ. හරි. පළමු කතාවේ ඔන්න හොඳට උත්තර ලියා ගන්න. මේක දන්නේ නැති අය පොතක මේක සටහන් කරගන්නත් පුළුවන්. පුතේ ටියුට් එකක් කියන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට පෙළ පොත පදනම් කරගෙන පෙළ පොත පාවිච්චි කරලා ඒ තුලින් යම් යම් අභ්‍යාස සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් ඊළඟ සතියේ දෙනට ඉම්මද්දනේ ගත්තාමත් ඒ විදිහටයි ඔබට අත්‍යවශ්‍ය නම් ඒක ගන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැත්නම් පොතේ ලියා ගන්න පුළුවන්. බලමු. පළමු කතාවේ ගැමියා පහසුවෙන්
ඉනිගෙන යාමට මරියම් භාවිතා කරපු උපක්‍රමය මොකක්ද? ඇලයිනි ටික ගම මැදින් ගලා යන ගඟට දැමීම. ගලන ගඟ ඔස්සේ ඉනි ගමට යවන එක. ඔන්න හරි. ඔන්න ලියාගන්න. ගලන ගඟ ඔස්සේ ගමට ඉනි යැවීම. ඉනි කියන්නේ කෝටු. අපි පාවිච්චි කරන කෝටු වලට ඉනි කියලා කියනවා. බලන්න මේක සටහන් කරගන්න ලස්සනට. ඉනි. ලියපු නැති අය ඉන්නවනම් කලබල වෙන්න එපා. අපේ මේ වැඩසටහන එක්ක රෙකෝඩින් බලන්න පහසුකනුත් තියෙනවා. ඉතින් ඒවත් ඕගොල්ලෝ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන දේවල් ඒ හැම එකක්ම පාවිච්චියට ගන්න. හරි? අංක 2. අද ලියාගත්තද? ආපසු ගමට ගිය ගැමියාට පැලයිනි දක්නට නොලැබුණේ ඇයි? ඔන්න අපෙන් අහනවා. විදුලි. විනුදී. එතකොට අපිට ගන්න පුළුවන් සැඩ පාරට ආනේ අර ඉනි ටික ඔක්කොම ගසාගෙන ගිහිල්ලා. හරි? අයිෂාගේ උත්තරෙත් හරි. ඒක ඉතින් එක සම්පූර්ණ අදහස තියෙනවා පුතේ ඕගොල්ලන්ට මේක කියන්නේ අදහස තියෙනවා නම් වචනේට මේට උනාට කමක් නැහැ. දැන් මම හිතන විදියට වඩා වෙනස් විදියට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. නේද? හැබැයි මේකේ උත්තරේ නම් මේකයි. සැඩ පහරට ගසාගෙන යාම. සැඩ පහරට ගසාගෙන යාම. අංක 2. right. අංක 3 බලමු අපි. වනාන්තරයේ ඇවිදගෙන ගිය මිනිසාට මුහුණ දීමට සිදු වූ අනුතුර කෙටියෙන් නම් කරන්න. ඒක අපිට ගන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. මේ හදිසියෙම අලියා පන්නාගෙන ආ නිසා උගෙන් බේරීමට දිව යාමේදී පාළු ලිඳකට රූටා වැටීම. ඒ නිසා ගැටි 3කට මැදි වුණා. මෙන්න මේක ලියා ගන්න උත්තරේට. ඔබේ උත්තරේ හරිද බලන්න. හරි? කලබල වෙන්න එපා. කලබල නැතුව ලියා ගන්න බලන්න. හදිසියෙම පන්නාගෙන නිසා මේක සම්පූර්ණයෙන්ම ලියා ගන්න පුතේ. හැමෝම ලියා ගන්න. ඒ නිසා ගැටලු 3කට මැදිවීම. ඒ නිසා ගැටලු 3කට මැදිවීම. මැදි වෙනවා කියලා කියන්නේ සම්බන්ධ වෙනවා කියන එක. ඔය විදිහටම ලියා ගන්න මරියම්. එතකොට වරදින්නේ නැහැ.
ඇති නේද වෙලාව? හරි. ලියාගත්තද ඔක්කොම අල්ලා? සිලනේ, සිනෙත්, හරිනේ කෞශික? හතරට යන්න. උගුඩු පැංචා එහා කැලෑවට ගොස් කළ දේවල් අනුපිළිවිල් යන්න. ඔන්න මේක ටිකක් පිළිවෙලක් තියෙන්න ඕනේ පුතේ. මම දෙන්න. ඔන්න ලියාගන්න. අංක 1 අතගා බැලීම. ලියාගන්න. අතගා බැලීම. අතගා බැලීම. පළවෙනි කාර්යය. දෙක ගහට නැගීම. ඔන්න ලියාගන්න. ගහට නැගීම. ගහට නැගීම. නිමින් ලියාගන්න. ඊළඟට මොකද කරේ? 3 ඇටිකේල් සිඹ බැලීම. ඔන්න චනු ලියාගන්න. ඇටිකේල් සිඹ බැලීම. උඹලා බැලුවා මොකද වෙන්නේ කියලා. ඇටිකේල් සිඹ බැලීම. ඇටිකේල් සිඹ බැලීම. සින්නලි අංක 4 මෙන්න. ගෙඩියක් කටේ තබා බැලීම. මේක ලියලා තියෙනවා පුතේ ඔයගොල්ලෝ හරි දාන්න. ලියලා තියෙනවා හරි දාන්න. හරි. ගෙඩියක් කටේ තබා බැලීම. ඊළඟට මොකද කරේ? කෞශික 5 පොඩි කෑල්ලක් කා බැලීම. පොඩි කෑල්ලක් කාලා බලනවා. පොඩි කෑල්ලක් කා බැලීම. පිළිවෙලට ඔම ලියලා තියෙනවා. ඔයගොල්ලෝ හරි දාන්න. ඔයගොල්ලෝ බය වෙන්න එපා. පොඩි කෑල්ලක් කා බැලීම. නිමින් ලියන කලබල වෙන්නේ නැතුව. ඊළඟට මොකද කරේ? ගෙඩියම කා දැමීම. පොඩි කෑල්ලක් කාලා රස බැටුණා. අන්න ගෙඩියම කාලා දැම්මා. ගෙඩියම කා දැමීම. බලන්න මේ පිළිවෙලට ගත්තද කියලා කලබල වෙන්නේ නැතුව. මේ නිවාඩු කාලේ එතකොට ඒ විදිහට යනවා වැඩ ටික. එතකොට ඕගලන්ටත් පුළුවන් ඒ විදිහට සම්බන්ධ වෙන්න දිගටම.
හරි. ඊළඟට මොකද කරේ? ඊළඟට මොකද කරේ? 7 ආච්චර නේද? ගෙඩියම කාලා දැම්ම. ඊට පස්සේ තමයි විපාක දැරුනේ නේද? ඊළඟට මොකක්ද අහන්න කියලා බලමු අපි. නෑ තියෙනවා. තව තියෙනවා. ඔන්න ගෙඩියම කැම්බෑ. ගෙඩි 2 3ක් කා දැමීම. එකකින් සෑහීමකටපත් උනේ නැහැ. ගෙඩි 2 3ක් කා දාන්න පටන් ගත්තා. ගෙඩි 2 3ක් කාලා දාන්න පටන් ගත්තා. හරි? right. එතකොට පුතේ අපි මේ කතා කරන්න ගිය සති දෙකේම ක්ලාසස් කරගන්න බැරි වුණා අපිට. ඒක නිසා තමයි අද අමතර පන්තියක් මම දැම්ම. ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් දරුවෝ අපිත් එක්ක එකතු වෙනවා. ඊළඟ සෙනසුරාදාට සාමාන්‍ය විදිහට පන්තිය තියෙනවා. එතකොට අපි අලුත් පාඩමට යන් එතකොට. දැන් කලබල වෙන්න එපා. අපි අද දවසේ මේ පාඩම විතරක් කතා කරමු. ඔයගොල්ලන්ගේ ටියුට් එක මම දැන් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක අරගෙන ඊළඟ සතියට ලෑස්ති වෙන්න. ඊළඟ සතියට මම දාලා තියෙන්නේ පුංචි පැලේ ගස වෙනා. අපේ සාහිත්‍යයට ඉතාමත්ම අනුපමේය සේවයක් කරපු ඒ අනුව කටයුතු කරපු කේ ජයතිලක සූරීන් පිළිබඳව තමයි මම පාඩම පටන් ගන්න. ඒ නිසා ලබන සතියේ සින්නලේ අපි පාඩමත් එක්ක යමු. දැන් ඔන්න ගෙඩි 3ක් කාලා දාලා මොකද උනේ? කෙසෙල් කැනම කෑවා. ලියාගන්න. කෙසෙල් කැනම කෑම. කෙසෙල් කැනම දැමීම. ඊළඟට අච්චරයි නේද? එතකොට මෙන්න මේ පිළිවෙල ඕගලන්ට ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා නම් මේ පිළිවෙලට ලියලා තියෙනවා නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් කොහොමද ඒක කරගත්තේ කියන එක පිළිබඳ. අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. තාත්තගේ අවවාදයේ නොපිළිපැදීම නිසා උඩුකු පැංචාට සිදු වූ අකරතැබ්බේ මොකක්ද? ඕගොල්ලෝ හැමෝම දන්නවා. මල පහ කරන්නට නොහැකි වීමන්. ඔයගොල්ලෝ මල පහ කරන්නට නොහැකි වීම. මල පහ කරන්නට නොහැකි වීම. හරි? ලියාගන්න. ඔය විදිහටම ඔක ලියලා තියෙන්න ඕනේ. නැත්තම් බෑ. right. අපි යමු බලන්න ඊළඟ එකට දිනුලි. මොකක්ද ඊළඟට තියෙන්නේ? ලිඛිත අභ්‍යාසයට යන්න. අර පහම හරිද? ගැටලුවක් නැතුව නේද? අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ සම්බන්ධ වෙන දරුවෝ සීලු දෙනා මේක තීරුම් අරගෙන අන්න ලියා ගන්න ඕනේ. දැන් බලමු අපි.
පහත සඳහන් වචන වලට සමානාර්ථ වචන පාඩමින් තෝරා ලියන්න. කියන්න බලන්න සින්නලි මහන්සියට මොකද්ද ගන්න? මහන්සිය. ඔව් වෙහෙස නෑ. ඔව්. මේකේ තියෙන වෙහෙස තමයි. හරි හරි. උත්තරේ හරියට හරි. වෙහෙස ඔන්න ලියා ගන්න බැරිය. බැරිය ලියා ගන්න. වෙහෙස වෙහෙස සමාන වචනය. right. දෙක. එතකොට මම මේ බැරි අයට ලියා ගන්න අවස්ථාව දෙනවා. මොකක්ද දෙවෙනි වචනේ? ජලය. ජලයට සමාන වචනේ තමයි වතුර. වතුර කියන එක මේකේ තියෙනවා. වතුර. වතුර. හරි? වතුර. ඒක ලේසි නේද? කැලයට අපි ගන්නවා වනාන්තරය. දාගන්න පොඩ්ඩි හරියක්. විනුදී උත්තරේ හරිද බලන්න. වනාන්තරය. හරි. අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා වචන 10ක් දීලා. 4. චංචල. දිනුලි කියන්න බලන්න. චංචලට සමාන වචනයක්. සෙලවි නෑ. සසල. සෙලවිත් කියනවා. නම් පාඩමේ තියෙන්නේ සසල කියලා. කමක් නෑ. ඒකත් ලියා ගන්නකො. සසල. සසල. ක්‍රමෙන් කියන එකට ආයේෂා තියෙන්නේ කෙමෙන්. කෙමින් කෙමින් කෙමෙන් ලකුණු දාගමු අපි. එතන 10ක් තියෙනවා පද දීලා. කෙමෙන්. හරි. 6 නදිය. නදියට කියන්නේ ගංග. නදිය ගංග. නදිය ගංග. හරි. මේක බලන්න. මධ්‍යහාන කියන්නේ මද්දහන. දවල්. ඒක පළවෙනි කතාවේ තිබුණා. නේද? මද්දහන.
අට කේන්තියට තියෙන්නේ කෝපය. දීලා තියෙනවා හරියට දාන්න බලන්න. කෝපය. පරම්පරාවට මොකද්ද ගත්තේ? ඔව් මේවා ලියාගෙන තියාගන්න. පරම්පරාවට පුර කියන එක අපිට ගන්න පුළුවන්. පරපුර කියන අදහසත් ගන්න පුළුවන්. පරපුරම හරි? ඔන්න ඕගලන්ට ලකුණු 10ව දාගන්න පුළුවන් අන්තිම වචනය උදරයට කියන්නේ පුතේ බඩට. උදරය කියන්නේ බඩට. බඩට. උදරය බඩට. දාගන්න ලකුණු කීයද කියලා බලන්න. ඊළඟට එම වචන වලට සමාන අර්ථ ඇති වචන ඔබ දන්නා වෙනත් වචන ලියන්න. මේ තියෙන්නේ මම දීලා තියෙනවා මහන්සියට වෙන වචනයක් පුළුවන්. ඕගොල්ලන්ගේ තියෙන වචන පාවිච්චි කරන්න අපිට අපි කියනවා පුතේ වෙහෙස වගේම සමාන වචනයක් තමයි විඩාව. විඩාව කියලා කියන්නේ මහන්සිය. වෙනත් වචන. ඔන්න අංක 2 අභ්‍යාසයට යමු අපි කලබල වෙන්න එපා මේවා සටහන් කරගන්න හරියට. හරි විඩාව. හරි. ඔන්න අර වචන ටිකම තමයි. ජලයට ඕනනම් ගන්න පුළුවන් පෑන්, උදක ඒ වගේ වෙනත් වචන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරන්නේ 6 විෂය නිර්දේශය තුල අපි ගත කර යුතු පාඩම් පිළිබඳව. හරි? පෑන් එහෙම නැත්නම් උදක. සිනෙත් බලන හරිද කියලා? මෙහෙමයි. දැන් නිවාඩු කාලේ මේ යන්නේ. සරුංගල් යවන කාලේ. නිවාඩු කාලේ කියලා පුතේ අපි නිකන් කාලේ නාස්ති කරන්නේ නැහැ. අපි සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. ඒ නිසා ලබන සෙනසුරාදා ඉඳලා ඔයගලන්ට වැඩ තියෙනවා. මේ පන්තිය නැහැ කියලා හිතන්න එපා. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් ඔයගලන්ට දාලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් නේද? ඔයගලන්ට කිසි කරදරයක් නැතුව පාඩම් ටිකේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් කැලේට අරුණ නෙමෙයි අරුණ කියන්නේ උදේ. අරණ, ලැහැබ, වල්ල අන්න ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. හරි?
ඊළඟට අපිට ගන්න පුළුවන් පුතේ චංචලයකට සෙල්ල වෙන. අපි ඉස්සල ගත්තේ සසල කියලානේ. සෙල්ල වෙන. සෙල්ල වෙන කියලා ගන්න පුළුවන්. ඊළඟට ක්‍රමයෙන් කියන එකට පිළිවෙලින්. 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 ඊළඟට අපිට ගන්න පුළුවන් නදියට අපි ගඟ ගත්තා ගංගාව කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ගංගාව. ගංගාව. හරිද? එතකොට මධ්‍යහානට ගන්න පුළුවන් දහවල. 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 එතකොට අපිට ගන්න පුළුවන් කේන්තියට තරහව. වෙනත් වචන තව තියෙනවා. ඒවත් ඕනනම් ගන්න පුළුවන්. තරහව. පරම්පරාවට පිරිවර. අතර තිබෙ පරපුරමනේ. මෙතන පිරිවර කියන එක ගන්න පුළුවන්. පිරිවර. අන්තිමේකට ගත්තා අපි කෞශික කුස්ස බඩ කියන එක වෙනුවට උදරයට අපි කුස කියන වචනය අන්න පාවිච්චි කරා. බලන්න මං හිතන්නේ මේවා ඔයගොල්ලෝ ලියලා නැහැ ගොඩක් අය. නමුත් මේවා කරන්න වෙනවා. අභ්‍යාසයත් එක්ක මේ පාඩම කරාට පස්සේ සම්පූර්ණ කරගන්න වෙනවා. හරි. එහෙනම් එතන හරිනේ. අපි යමු බලන්න පාත සඳහන් පදවලට වචන වලට විරුද්ධ පද පාඩමෙන් සොයා ලියන්න. මේ විරුද්ධ පද යොදා අර්ථවත් වාක්‍ය බැගින් නිර්මාණය කරන. අපි ඉස්සෙල්ලා බලමු. මෑත කියන එකට විරුද්ධ පදේ තමයි පුතේ ඈත. ඈත මෑත සුවඳ දීසැලි. අර ගීතය තියෙන නේක නේක ඒ වගේ ගන්න පුළුවන්. ඈත මෑත. ඒක වාක්‍යයක් හදාගෙන යන්න ඕයි ගමම. ඈත කඳු පෙළ අලංකාරව පෙනුනි. දැන් ඔයගොල්ලෝ ගන්න මේ විරුද්ධ පදේ යොදා එම විරුද්ධ පදේ යොදා අර්ථවත් වාක්‍යයක් තැනීම බණ වෙනතුව මේ අර දෙකම පාවිච්චි කරන්න එපා. ඔන්න ලියා ගන්න. ඈත කඳු පෙළ අලංකාරව පෙනුනි. ඈත කඳු පෙළ ඉතා අලංකාරව පෙනුනි.
ඔන්න ලියා ගන්න පළවෙනි වාක්‍ය. වෙනත් වාක්‍ය ලියපු අය ඉන්නවද මේකට? එහෙම ඉන්නවනම් මම කෞශික කියන්න බලන්න මේකට මොකද්ද ලිව්වේ? ලිව්වේ නැද්ද? නැත්නම් ලිව්වද? ඈත අහසේ තාරකාවක් බබලයි. ඈත අහසේ තාරකාවන් බබලසි. නෑනේ. තාරු වලට පණ නෑනේ පුතේ. එතකොට ඈත අහසේ තාරකාවන් කියන්න බෑ. තාරකා හැබැයි වෝ දැම්මොත් බබලති කියන්න පුළුවන්. වෝ ප්‍රත්‍යය. ඒ ප්‍රත්‍යය දැම්මොත් පුළුවන්. නැත්නම් තාරකා බබලයි. තාරකා වෝ කිව්වොත් බබලති. දෙක. කුඩා කියන එකට දීලා තියෙන්නේ විශාල. අන්න. ඒකට අපි ලියන වාක්‍යයක් ඔව් විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කළේය. ඔව් විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කළේය. ඒකත් හරි. තව තව ඒවත් ලියලත් ඇති. හරි? ඕම් බැරි එලියාග. තුන. පුළුල් මට කියන්න මේක විරුද්ධ පදේ මොකද්ද දිනුලි? පුළුල් කෙටි. පට්ටු. පුළුල් පට්ටු. පුළුල් කියන්නේ පළල් කියන අදහස. එතකොට අපිට ගන්න පුළුවන් පට්ටු මාවතේ අපි ඇවිද ගියේ මොක ලියාග? පට්ටු මාවතේ අපි ඇවිද ගියෙමු. පට්ටු මාවතේ අපි ඇවිද ගියෙමු. 4. නරක නම් ඉතින් දන්නවනේ හොඳ. අපි හොඳ ළමයි වෙමු. මොකනම් පුළුවන්. නරක කියන එක වචනේ ලේසියෙන්ම අරගන්න. හොඳ අපි හොඳ ළමයි වෙමු. හරි. ඊළඟට 5. සැක මොකද්ද? නිසැක. එතකොට අපිට ගන්න පුළුවන් නිසැකවම අපි තරගය ජය ගනිමු. නිසැකවම අපි තරගය ජය ගනිමු. නිසැකවම අපි තරගය ජය ගනු. සැක නිසැක. තද මොකද්ද? බුරුල්. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ අපි පස බුරුල් කර පැල සිටෙව්වෙමු. ඔයගලන්ට සිටුවමු කියලා උනත් ගන්න පුළුවන් ඒකව. කාල භේදයේ පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ. දැක්කද? අපි පස බුරුල් කර පැල සිටුවමු.
ඒ විදිහට ගන්නත් පුළුවන්. හ්ම්. හ්ම්. හරිනේ. ඉතින් ඔයගොල්ලෝ লীලා තියෙන ඒවා කමක් නැහැ පුතේ ගන්න. මේ බලන්න. දුගන්ධ සුවඳ දුගන්ධ මල්වල සුවඳ දසාත පැතිරිනි. නමුත් ඔයගොල්ලෝ තවත් ලස්සන වාක්‍ය লীලා ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ. මල්වල සුවඳ ලියනකොට සංඥක ද. හරි? මල්වල සුවඳ දසත පැතිරිනි. හරිද? right. පහසු අපහසු මම අපහසු ගැටලු විසඳමි. අන්න මම අපහසු ගැටලු විසඳමි. මම අපහසු ගැටලු විසඳමි. හරිනේ. ලියලා නැති අය ලියා ගන්න ඕනේ මේ ටික ඔක්කොම. අපි බලමු ඊළඟ එක. කෞශික මෙන්න 9. අමතක මතක. එතකොට අපිට ගන්න පුළුවන් මම අපහසු ගැටලු නෑ. මතක කියන එකට ගමු අපි මේකත් ඕනනම් මෙහෙම ගන්න පුළුවන්. මම අපහසු ගැටලු මතකයෙන් විසඳමි. එහෙම පුළුවන් ගන්න ඕන. right. මට ඒ දිනය කිසිම දවසක මතකයට මට එම දිනය කිසිම දවසක මතකයට නොහි නැත්නම් එන්නේ නැහැ කියන අදහසට ගන්නත් පුළුවන්. මට එම සිද්ධිය මතක නැති විය. මට එම සිද්ධිය මතක නැති විය විදිහට ඒක දේවල් ගන්න පුළුවන්. ඔයගලන්ට ඕන විදිහකට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. කොහේ හිතලා මේ කියන්නේ. හරි? ඔයගලන්ට ඕන විදිහකට ඒක ගන්න පුළුවන්. right. මෙන්න 10 15 ඉහළ ඒකට අපි ගන්නවා මේ දවස්වල ඔයගල කතා කරනවා සරුංගලේ ඉහළ අහසේ පාවිය. සරුංගලේ ඉහළ අහසේ පාවිය ගන්න පුළුවන්. සරුංගලේ ඉහළ අහසේ පාවිය. හරිනේ 10 එතකොට. එතකොට දීලා තියෙන පදවලට විරුද්ධ පදේ දාන්න ඕනි ඉස්සෙල්ලා. ඊට පස්සේ අර්ථවත් ලෙස වාක්‍ය ගොඩනගා ගන්නට ඕනේ. දැන් මේවා එක්ක මම රචනාවකුත් දීලා තියෙනවා පුතේ. ඒක ලබා ගැනීම ටියුට් එක ලබා ගැනීම උපසතු රාජකාරියා. ඒක මම පොඩ්ඩක් කියලා දෙනවා. මේ බලන්න. පාත්ත සඳහා නාම පද සඳහා විශේෂණ පද ලියන්න. එම විශේෂණ පද සහිත නාම පද යොදා අර්ථවත් වාක්‍ය දැන් ඔබ දන්නවා කිසියම් පදයක් ලස්සන කරන්න අපි මුලට දාන පදයට කියනවා විශේෂණ පද කියලා. එතකොට විශේෂණ පද වර්ග 3ක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි නාම විශේෂණ, කර්ම පදයට දැම්මොත් කර්ම විශේෂණ, ක්‍රියා පදයට දැම්මොත් ක්‍රියා විශේෂණ. විදුහල
විදුහල කියන එකට අපි දානවා අන්න ග්‍රාමීය විදුහල. අපි හදනවා වාක්‍යයක් පුතේ ග්‍රාමීය විදුහලට ළමයි ප්‍රිය කරති. ලියාගත් විදුහල ග්‍රාමීය. මේකට වෙන ඒවා දාලත් ඇති ඕගොල්ලා. ඒක කමක් නැහැ. මරියම් ලිව්වද? කියන්න බලන්න මේකට වාක්‍යයක්. නගරයේ සිසුන් උදෑසනම පාසලට නෑ යති. ඉස්සෙල්ලා මට කියන්න විදුහලට දාපු වචනේ මොකද්ද? නගරයේ විදුහල්. නගරයේ විදුහල්. කමක් නැහැ. කියන්න බලන වාක්‍යය. නගරයේ විදුහලට ළමයි උදෑසනම යති. ඔව් කමක් නැහැ. ඒකත් ඉතින් නගරයේ කියන එකත් විශේෂණයක් හැටියට ගන්න පුළුවන්. එතකොට මෙතන මම ගත්තා අපිට කෙල්ලේ ගන්න පුළුවන් විශේෂණ පදයක් තමයි ග්‍රාමීය විදුහල. එතකොට ග්‍රාමීය කියලා කියන්නේ ගම කියන වචනේ තමයි. right. 2. මිනිසාට අපි විශේෂණ පදයක් දාමු. මිනිසාට තියෙනවා උස මිනිසා, කොට මිනිසා, මහත මිනිසා ඕන එකක් දාන්න පුළුවන්. උස මිනිසා ගසට නාගේ යන්න බලන්න. සරල එකක් පාවිච්චි කරගන්න. හැමතිස්සෙම සරල එකක් පාවිච්චි කරන්න පුතේ. එතකොට වාක්‍ය ගොඩනගා ගැනීම ලේසි. හරි. මේ බලන්න කුරුල්ලා කහ කුරුල්ලා අත්තක වසා සිටි පැණි කුරුල්ලා කහ කුරුල්ලා ඔයගලන්ට ඕනම කුරුල්ල ලස්සන කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඕනම වචනයක් ඒ සඳහා අපි කියනවා විශේෂණ පද කියලා. ඒ සඳහා අපි යොදා ගන්න පදවලට කියනවා විශේෂණ පද කියලා. බලන්න උත්තරේ හරිද කියලා. ඊළඟ එක පන්තිය පළමු පන්තියේ දරුවෝ ගීතයට නැටූහ. අර බලන්න පන්තියට මම ගත්ත විශේෂණ පදය පළමු කියන වචන. ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න. පළමු පන්තියේ දරුවෝ ගීයට නැටූහ. ලියන්න. විශේෂණ පදේ දාලා ලියන්න. පළමු පන්තියේ දරුවෝ ගීයට නැටූහ. ඊළඟට ගීතය මිහිරි ගීතය ගීතය කියන එකට විශේෂණයක් දැම්ම අපි මිහිරි. ඇයගේ මිහිරි ගීතයට කවුරුත් ප්‍රිය කළහ. අන්න ලියාගන්න. ඔයගොල්ලන් ලියලා තියෙනවා නම් ඊට වඩා වෙනස් එකක් ඒව කමක් නැහැ. මේ මුකුත්ම කරලා නැති අයට තමයි දැන් මේ අභ්‍යාසය මම දෙන්නේ. මුකුත්ම කරලා නැති අයට. ඇයගේ මිහිරි ගීතයට කවුරුත් ප්‍රිය කළහ. ඇයගේ මිහිරි ගීතයට කවුරුත් ප්‍රිය කළහ. හරි? අපි තව එකක් පහ බලමු. පහ ඉවරයිනේ. හරි. පාත සදාන් වාක්‍යවල ක්‍රියාපද
සඳහා විශේෂණ පැදුරත් කර නැවත ලියන්න. දැන් මේකේ තියෙනවා පුතේ ගුරුතුමා පාඩම ඉගැන්වුවේ. කොහොමද පාඩම ඉගැන්වුවේ? රසවත්ව නේද? ගුරුතුමා පාඩම රසවත් ඉගැන්වුවේ. නැත්නම් වේගයෙන් ඉගැන්වුවේ, හිමීට ඉගැන්වුවේ. ඕනම විශේෂණ පදයක් මේකට දාන්න පුළුවන්. ගුරුතුමා පාඩම රසවත්ව ඉගැන්වුවේ. ගුරුතුමා පාඩම රසවත් ඉගැන්වුවේ. තව ටිකයි තියෙන්නේ පුතේ. ඊට පස්සේ අපිට අද දවසේ අමතර පන්තියේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්. ඉතින් මම සතුටු වෙනවා ඔයගොල්ලෝ හොඳට මේ ගැන කල්පනා කරලා සේ කල්පනාවේ තබාගෙන මාත් එක්ක පන්තියට සම්බන්ධ වෙන්න පැමිණියා. ඒ ගැන සතුටු වෙනවා. ගුරුතුමා පාඩම ඉගැන්වුවේ. ඔබට සිදු විපත පවසන්න. කොහොමද ලියන්නේ? ඔබට සිදු විපත පැහැදිලිව පවසන්න. ඔන්න මම ධම්ම විශේෂණයක් ලියාගන්න. ඔබට සිදු විපත පැහැදිලිව පවසන්න. ලියාගන්න. මේ ඒ අභ්‍යාස දීලා තියෙන ඔක්කොම පැවරුම් ඒ ටික අපි ඉවර කරගන්න. ඒකයි මම මේ අලුත් ටියුට් එකක් අද දැම්මේ නැත්තේ. මොකද මේකේ වැඩ ටික අපි ඉවර කරගන්න ඕනේ. right. 3. පොලිස් නිලධාරීහු අනතුර සිදු ස්ථානයට දිව්වෝය. පොලිස් නිලධාරියෝ අනතුර සිදු ස්ථානයට වේගයෙන් දිව්වෝය. බලන්න. දැන් නිලධාරීහු ලියනකොට පුතේ ඒ තියෙන නිපාත පදයේ එකටම එකතු කරලා ලියන්න ඕනේ අපි. කඩන්නේ නැහැ. හරි? පොලිස් නිලධාරීහු අනතුරු සිදු ස්ථානයට වේගයෙන් දිව්වෝය. සෙමෙන් දිව්වෝය. ඕන එකක් දාන්න. ඒක ගැටලුවක් නෑ. හැබැයි ඒක මේකට ගැලපෙන්න ඕනේ. පොලිස් නිලධාරීහු අනතුරු සිදු ස්ථානයට වේගයෙන් දිව්වෝය. හරි. එතන ලියාගත්තද බලන්න. හරි. ඊළඟ එකට යන් අපි බලන්න. මොකද්ද තියෙන්නේ ඊළඟ එකේ? ශිෂ්‍ය ශිෂ්‍යාව උදෑසන රැස්වීමට සහභාගී වූහ. කොහොමද? ශිෂ්‍ය ශිෂ්‍යාව උදෑසන රැස්වීමට උනන්දුවෙන් සහභාගී වූහ. එහෙම ලියාගන්න. ශිෂ්‍ය ශිෂ්‍යාව උදෑසන රැස්වීමට උනන්දුවෙන් සහභාගී වූහ. වමනාවෙන් සහභාගී වූහ. එතකොට තමයි ක්‍රියා විශේෂණය හරියන්නේ. හරි?
ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උදෑසන උනන්දුවෙන් රැස්වීමට සහභාගී වූහ. හරි. එහෙමනම් මේ රචනාව ඔයගොල්ලෝ කියව ගන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් අසාල් වීමට යම්ද බලන්න. මේක ඔයගොල්ලන්ට අයිති රාජකාරියක්. මේක මම විස්තර කරන්න ඕනේ නැහැ. ගුවියා අපේ දෙවියාය කියන එක පිළිබඳව ඔයගොල්ලෝ රචනා ලියන්න කම්මැලි නිසා ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. හරි. මරියම් මේක අරගන්න. එතකොට ඒ පිළිබඳව දීර්ඝවම කතා බහ කරලා තියෙනවා. නමුත් මේක ඔයගොල්ලන්ට කියවන්න මම දීලා තියෙන එකක්. ඔබේ ටියුට් එකේ. ටියුට් එක ගත්තේ නැත්නම් ඉතින් කොහොම හරි අරගන්න. නැත්නම් අපරාධ මේ වගේ දේවල් ඔයගොල්ලන්ට කරගන්න බැරුව යනවා. right. එහෙනම් අපි අසාල් වීමට යමු. අසාල් වීම කියලා මාතෘකාව ලියලා ඉලක්කම් 10ක් දාග. ඉලක්කම් 10ක් දාග. හරි. ඉලක්කම් 10ක් දාගන්න. හරිද? ලැස්ද? අපි මුල් පහ ලියලා බලමු. මුල් පහ ලියමු බලන්න. පළවෙනි වචනේ රැකවරණය ලිය. රැකවරණය. මම පාපා එක අහනවා ඔයගොල්ලන්ගෙන්. දෙක යන්ත්‍රය. යන්ත්‍රය ලිය. යන්ත්‍රය. සණ්ඩු දබර. සණ්ඩු දබර ඊළඟට මම දීලා තියෙන වචනේ. සණ්ඩු දබර. හතර නිර්මාණය. නිර්මාණය. කෞශික නිර්මාණය. පහ උණ කටුව. උණ කටුව. දැන් ඔය වචන පහ මරියම් හරිද බලන්න. චෙක් කරන්න එකින් එක රැකවරණය, යන්ත්‍රය, සණ්ඩු දබර, නිර්මාණය, උණ කටුව. වැරද්දක් වෙලා තියෙනවා නම් ඉස්සරෙන් ලියා ගන්න එක. හරිනම් 3 පාරක් ලියන්න ඕනේ. අපි ඊළඟ වචන පහ බලමුද? ඔන්න ලියන්න. බන්දේසිය. ලිය. බන්දේසිය. අපිත් එක්ක එකතුලා ඉන්න හැමෝම ලියන්න බලන්න. ඊළඟ වචනේ රතිඤ්ඤා. රතිඤ්ඤා ඔන්න වරදින්න පුළුවන් වචනයක්. රතිඤ්ඤා. ආයුබෝවන්. ආයුබෝවන්.
ඊළඟ එක. කෝෂය. කෝෂය. හැමෝම ලියනවද? කෝෂය. අන්තිම වචනය පැණිවරකා. 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 ලිව්වද? අපි බලමු දෙන්න වචන 10. මේ බලන්න. බන්දේසිය, රතිඤ්ඤා, ආයුබෝවන්, කෝෂය, පැණිවරකා. ලකුණු දාගන්න බලන්න 10න් කීයද කියලා. 10න් කීයද කියලා දාගන්න. හරි. ඉතින් එහෙමනම් ඔන්න පෞගේ සති දෙකේ අපිට එන්න බැරි වෙච්ච එක අද අමතර පන්තියේ මාර්ගය. දැන් සර්ට හදිසියෙවත් එන්න බැරුණොත් ඒ විදිහට අපි අමතර පන්තියක් කරගන්නවා පුතේ. ඒම ගැටලුවක් ඇති කරගන්න එපා. හරි. එතකොට මේ සෙනසුරාදා සාමාන්‍ය විදිහට පන්තිය තියෙනවා. ටියුට් එක දැන් දාලා තියෙනවා. ඔයගලන්ට ඒකට අරගෙන ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි වෙබ් අඩවියෙන් හෝ විශේෂ ගෲප් එකෙන් තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මොකද ලබන සතිය කියන්නේ දෙවෙනි සතියේ පැනල නිසා. ඒක යන කල්පනාවට භාජනය කරන්න කියලා මතක් කරමින් එහෙමනම් අද දවසේ වැඩ කටයුතු මෙතනින් මාවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් රැත් 3නේ නේද? හරි. එහෙමනම් අද අමතර පන්තියට සහභාගී වීමට පැමිණි සීලුම දූල පුතාලට සහ ඒ සඳහා පෙළඹ වූ දෙමව්පියන් සීලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි සෙනසුරාදා 8ට මේ සති පන්තියෙන් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යනවා. එහෙනම් අපි සෙනසුරාදා 8ට නැවත මුණ ගැසෙමු. එහෙනම් සර් ගිහිල්ලා එන්න. හැම දිනාටම ආයුබෝවන්.